සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දසදහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ නියුතු වන බවයි. සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පැමිණෙන රථවාහන හේතුවෙන් මහනුවර නගරය තුළ රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන මහනුවර නගරයට ඇතුළුවීම අද සිට සීමා කරන බවත් සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන රථවාහන ස්ථාන කිහිපයක ගාල් කර සැදැහැවතුන්ගේ පහසුව සඳහා එම ස්ථානවල සිට සහන ගාස්තුවක් යටතේ විශේෂ බස් රථ සේවා මගින් ප්‍රවාහනය කිරීම සඳහාද කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. ඒ අනුව ගම්පොළ හා කොළඹ දෙස සිට පැමිණෙන වාහන ගැටපේ හන්දියෙන් නවත්වා එම වාහන ගැටපේ ක්‍රීඩාංගණයේ සහ ගන්නෝරුව මාර්ගයේ නවතා තැබීමටත් කුරුණෑගල කටුගස්තොට මාර්ගයේ දෙසින් පැමිණෙන වාහන 4 කණුව අසල නවතා තැබීමටත් මඩවල මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබීමටත් මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රාකඩේ හන්දියත් ධර්මාශෝක මාවතේ සහ සැහැල්ලු වාහන පීටී රාජන් ක්‍රීඩාංගණයේ නවතා තැබීමටත් මහියංගනය 18 වංගුව මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන පල්ලේ කැලේ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේ නවතා තැබීමටත් බදුල්ල මාර්ගයේ ඔස්සේ පැමිණෙන වාහන ගුරුතනීය ප්‍රදේශයේ නවතා තැබීමටත් කටයුතු සූදානම් කර ඇති බවත් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය හරහා පැමිණෙන වාහන දැනුම් දී ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් තම දෛනික අවශ්‍යතා සඳහා මහනුවර නගරයේ වෙත පැමිණෙන මහජනතාවගේ වාහන නගරයේ නැවැත්වීමට අවසර නොදෙන බවත් ඒ සඳහා දැනුම් දී ඇති රථගාල් භාවිතා කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සුදුවතින් සැරසී පැමිණෙන ලෙසත් විශාල ප්‍රමාණයේ ගමන් මළු කැමරා වීඩියෝ උපකරණ සහ අනිකුත් විද්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙනවා. මේ අතර අප්‍රේල් 21 වනදා සිට 25 වනදා දක්වා දින 5ක් මහනුවර නගරයේ සහ ඒ ආසන්න තදාසන්න ප්‍රදේශවල පාසල් 50ක් සඳහා නිවාඩු ලබා දීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබෙනවා.